අද වීඩියෝ එකෙන් කතා කරනවා Temu එකෙන් රුපියලක්වත් වියදම් නොකර සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඕඩර් එකක් ගන්න කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක මේ ටයිටල් එක ගොඩක් හිට් ටයිටල් එකක් කියලා දන්නවා මේ දවස්වල. ඉතින් මේක හරියටම දන්නේ නැති අයත් ඉන්නවා. ඒ නිසා ඒ දන්නේ නැති අය තමයි වෙනුවෙන් තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේකෙදි මේ වීඩියෝ එක මම ස්ටෙප් 3කට කඩලා ඔයාලට මේක ගැන පහසුවෙන් සරලව කියලා දෙනවා. ඉතින් ඒක ගැන තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මේ වීඩියෝ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මගේ WhatsApp නම්බර එක තියෙනවා. ඒකටත් ඉන්බොක්ස් එකක් දාන්න. හරි යාළුවනේ, ඉතින් ඔන්න ඔයාලට මම මුලින්දම කියලා දෙන්න Temu එකෙන් සම්පූර්ණ ෆ්‍රී ඕඩර් එකක් ගන්න කොහොමද කියලා. ඉතින් ඔය ඉස්සෙල්ලාම ඔයාලා Temu app එකට යන්න. Temu app එකට ගියාම ඔයාලට ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා පේන. ලෝඩ් වෙලා සාමාන්‍ය Temu ඉන්ටර්ෆේස් එකම අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යට තියෙනවා U කියලා ටැබ් එකක්. U කියන ටැබ් එකේ තමයි අද අපි මේ කරන් යන ෆ්‍රී gift එක ඕඩර් කරන්න තියෙන තැන. ඉතින් මේ U කියන එකට ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන්. play and earn කියලා තියෙනවා. ඉතින් gift box එකක් වගේ තියෙන්නේ. ඉතින් එතන තමයි අපේ වැඩේ කරන්න අපිට ගැලපෙන තැන. ඉතින් එතනට ගිහලා මම මේ පෙන්නන cursor එකේ play and earn කියන tab එකට ඔයාලට තියෙන්නේ යන්න. ඉතින් මෙන්න මෙතන earn credits and free gifts කියන තැනින් ඔයාලට මේ දෙකෙන් කැමති එකක් ඔබන්න පුළුවන්. මේ දෙකම දැන් ලංකාව තුල වළංගු ඒවා. ඉතින් මේකෙන් කැමති එකක් සිලෙක්ට් කරගෙන ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලෝඩ් වෙනවා. මෙතනින් ඔයාලට කරන්න පුළුවන් gifts 4ක් දක්වා ඔයාට දිනා ගන්න. ඉතින් මේක තමයි මම අද කතා කරන පළවෙනි ස්ටෙප් එක. ඉතින් මේකෙන් ඔයාලට කැමති ඒවා ඉතාමත් වටින බඩු ෆ්‍රී සම්පූර්ණයෙන්ම earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම free gifts 4ක් දක්වා සමහරට ඊටත් වැඩියෙන් දිනා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ වැඩේදී අපිට තියෙන දෙවෙනි ස්ටෙප් එක තමයි points earn කරන එක. ඉතින් මේක අපිට යාළුවන්ට invite කරලා ඒ වගේ දේවල් වලින් මේකට points earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ points 100 ඉඳන් ඒගොල්ලෝ 99 97 වගේ ආසන්න. ඉතින් අපිට ඒගොල්ලෝ විසින් points ලබා දෙනවා. නමුත් අපි ඊටු ටික ඇඩ් කරගන්න ඕනේ. සමහර විට මේක ගෙන්න ගොඩක් අපහසු වෙනවා. නමුත් සමහර විට මේක ලොකු අපහසුවක් නැතුව ඔයාට earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක earn කරගන්න ප්‍රධාන tips දෙකක් කතා කරොත් ඉස්සෙල්ලාම ඔයාට පුළුවන් nib users ලට invite කරලා මෙන්න මේක ලබා ගන්න. ඉතින් මේ දැන් පේන්නේ මං ගත්තු අවසාන අවස්ථාවේ තියෙන coins වශයෙන් එන coins 50ක්. ඉතින් ඔයාට පුළුවන් යාළුවන්ට share කරන්න. යාළුවන්ට share කරලා ඊට පස්සේ කරන්න තියෙන්නේ nib users ලා හොයාගන්න එක. nib users ලා හොයාගන්නවා කියන්නේ ඔයාට මේ Temu app එක කලින් download කරලා නැති අය හොයාගෙන ඒගොල්ලන්ට share කරලා මෙන්න මේ වැඩේ කරගන්න එක. ඒක තමයි nib users ලා කියන්නේ. දෙවෙනි tip එක තමයි ඔයාලා සාමාන්‍ය විදිහට යාළුවන්ට කතා කරලා points earn කරන එක. ඉතින් යාළුවනේ මේ ස්ටෙප් එකේදී ඔයාට මතක් කරන්න තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මේ ස්ටෙප් එකේදී ඔයාට හම්බෙන වෙලාව පැය 24ක් විතරයි. ඉතින් පැය 24ක් ඇතුළත ඔයා මේ points ටික ඔක්කොම earn කරගෙන මේකේ free gifts 3ක් හෝ 4ක් හෝ ඊටත් වැඩියෙන් ඔයාට මේකේ දාගන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ inbox WhatsApp message එකක් දාන්න අමතක කරන්න එපා. හරි යාළුවනේ, ඉතින් Temu එකෙන් බඩුවක් ඕඩර් කරද්දී ඔයා සැලකිලිමත් වෙන්න ඕන, වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් ගැන දැන් මම කතා කරන්න. ඉතින් මේක තමයි ඔයා බඩුවක් ඕඩර් කරාම Temu එකෙන් ඔයාලගේ ගෙදරට එන්න තියෙන සම්භාවිතාව තමයි 90%ක් කියන්නේ. 10%ක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රමාණයක් තමයි ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ item එක ලැබෙන්න ඉඩක් තියෙනවා. ඉතින් ඔයාට මේ සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp එකේ message එකක් දාන්න. ඒ වගේම තවත් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තමයි ඔයා දන්නවා Temu එකේ දැන් ලංකාවේ තියෙන courier service වල යම් කිසිතාක් දුරකට negative points අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේවා ලංකාවට ගොඩක් බලපාන්න නැති වෙයි කියලා අපි හිතනවා. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙනාපු වීඩියෝ එක? අද ගෙනාපු වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් ටෙක්නික් හසාඩ් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටින වීඩියෝස් ඔයාලට ඕනේ නම්
channel එක subscribe කරලා යාළුවන්ටත් share කරන්න. ඒ වගේ මේ වීඩියෝ ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ තවත් දවසක අලුත් interesting වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්. ජය වේවා.